සොරොත්තු මොකේද හිටියේ? සින්දුවේගේ. උඹලට ඒ මතකයි නේද? අර ඒ කියන්නේ අර ජීවිතයේ තියෙන කොටස. දැන් තාමත් දෙවෙනින් බලන්නේ උන් ඉන්නවා ඉතින් මෙතන මම හිතන්නේ. දෙවෙනින් මං හිතන්නේ පටන් ගත්තේ 14ද? අම්මට. ඒ කියන්නේ මම 8 වසරේදී. හරිනේ මං 8 වසරේ ඉඳන් බලුත් නේ මම 9. 2017 කියන්නේ මම 2013 6 වසරේ. 17 14. 13 6 වසරේ 14 හරි. ඉතින් හිතපන් ඒ කාලේ මම ඔක බැලුවා. හරිද? මම මුල් කාලේ බැලුවා. බැලුවා කියන්නේ ඒක මාරයිනේ බං කලර්ෆුල් නේ බං. හරිද? පාට ලස්සන ලස්සන. දැන් මං හිතුවේ ක්‍රිකට් සීන් එකක් කියලා දෙවෙනි ඉන්න ගියාම. මම හිතන්නේ ෆස්ට් ඉනින් ඉවර දෙ සෙකන්ඩ් ඉනින්. හැමදාම බලනවා ක්‍රිකට් ගහන්නෙමනේ. ගැත්තෙමනේ ප්‍රැක්ටිස් ඇත්තෙම. අර නිකන් එපිසෝඩ් 2000ක් විතර ගියාට පස්සේ එකක් තියෙනවා. හරිද? පොඩි මැච් එකක් තියලා දිනනවා 90ක් දිනනවා. දිනලා ඊට පස්සේ මාක් කරේ මම දන්නේ ක්‍රිකට් මැච් දැකලා නැහැ මං ඒක කොහොමද තියෙන්නේ කියලා. ටිකට් ගහන්නත් බෑ උන්ට. හරිද? ඔහොම කියලා නිලිය මාරු කරන නම් මම ඒ සීන් අර මිනිස්සුන්ට තේරෙන්න ගත්තා හරිද මේක මායාවක් කියන එක අර. ඒ කියන්නේ මේ කතාවට මිනි දැන්. ඒ කතාවෙන් නළුව අයින් වෙනවා කියන්නේ ඒ කතාවෙන් නළුව මරනවා. ස්ක්‍රිප්ට් එකෙන් මරනවා. දැන් මූ අයින් වෙනවා කියුවහම මූ මරලා දානවා. එහෙම කතා ලියන්නේ නෑ බං. හරිද? අයින් වෙන එක මරලා හරියන්නේ නෑනේ බං. ඒ කතාව දැන් තියෙන්නේ බෑ. අන්තිමට කතාව වෙන්නේ තව කවුරු හරි ගෙනල්ලා ඊට උන් ගණන් පන්ති ගන්න පටන් ගන්නවා. අර නම් මනම් ඔහොමනේ ගියේ හරිද? يعني ඒවා ආතල බං. හරිද? ඒවා තමයි මාකටිං. හරි. දෙවෙනි ඉනිමේ වැඩිපුරම හම්බ කරේ අර සරත් මොකම ඉදිරි මුණි නෙමෙයි ඉෂාර. ඌ දෙන්නවා ඔය හයේචිකාව ගන්නනේ පහේ පන්තිරනේ. පහේචිකා ඇත්තට. පහේචිකා පහේ පන්තිදී මොලේ කරකලා එව්වහම හයේ ඉඳන් ඉෂාර කර කරනවා. හරිද? බල කියන්නේ ළමයි ඒ කියන්නේ අපි අපට මාකටිං ඊය සුපිරිය අයි නෙක්ස්ට් ලෙවල් මාකටිං ඔය පොඩි උන්ගේ අර චූටි මන්දබුද්ධික ගතිය හොඳට ප්‍රයෝජනට ගන්නවා. සල්ලි ටික ඇදගෙන. හරි? අම්මලා ටාගට් කරන්නේ. ටාගට් ඔඩියන්ස් එක අම්මලා. වහේෂිකාගේ ටාගට් ඔඩියන්ස් එක අම්මලා. හරිද? මගේ ටාගට් ඔඩියන්ස් එක කවුද? අපි ළමයින්ට තමයි ටාගට් කරන්නේ. ළමයි තමයි මගේ ටාගට් ඔඩියන්ස් එක. මගේ ටාගට් ඔඩියන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි පාරේම මෙඩිසින් කැමති ළමයි. අනිත් එක පළවෙනි පාර එහෙ මෙහෙ ගිහිල්ලා අර මේ වැඩි අනාගෙන නිකන් අල කරගෙන ජීවිතේ එපා වෙච්චි බයෝ සම්බන්ධ ජීවිතේ දුකක් ඇති වෙච්ච අර කම්පාටපත් වෙච්ච ළමයි ඉන්නේ කම්පනයක් ඇති ළමයි අන්න ඒ ළමයි එකක් සත්ත්ව කරුණා පැත්තක් තියෙනවා අනිත් පැත්ත තියෙනවා අර ගේම් එකක් ප්ලේ කරන පැත්තක් තියෙනවා මට ඕනේ දෙකම ඕනේ අපේ පන්ති වල රෑන්ක් දාන්නත් තියෙනවා F එකක් ඒ කරගන්නත් පුළුවන් දෙපැත්තම තියෙනවා මගේ ටාගට් ඔඩියන්ස් එක ඒ ළමයි දැන් සමහර සර්ලේ ටාගට් ඔඩියන්ස් එක අර ආදරය කරන ළමයි අර මේ පැත්ත සංසන පද්ධතිය තමයි ගොඩක් වෙලාවට ටාගට් කරන්නේ අපි එහෙම නෑ අපි ප්‍රජනන පද්ධතිය ටාගට් කරන්නේ අර උඹලා බලහන් ප්‍රජනනය කරන කාලට අම්මට සීරි. දැන් උඹලට ප්‍රජනනය ගම ඉනා යනවනේ. ඔය ඇටිටියුඩ් එක සම්පූර්ණයෙන් වෙනස් කළා. හරිද? සිරා රියල් මිනිස්සෙක් යවනවා දවස් 3න් එළියට. දවස් 3. උඹලට දවස් 10ක කරයි. රිවිෂන් දවස් 3යි කරන්නේ. සුපිරි ප්‍රජනනය. ළමයෙක් හදලා ළමයෙක් ප්‍රසූත කරලා ළමයෙක් පශ්චාත් ක්‍රම කරලා උපත් පාලනය කරලා ඊට පස්සේ නිසරු භාවයට ප්‍රතිකාර කරලා ආද ගබ්සා කළා. ඒ ඔක්කොම කරනවා. තියෙනවා සිලබස් එක. මම කරනව නෙමෙයි තියෙනවා. අර ආයි ෆුල් පාඩමක් ෆුල් පාඩමක් මගේ ලයිෆ් එකේ එදා ඉඳන් වෙනස්. අර තේරුණානේ. ඒක තමයි කියන්නේ. අර ඔය තේරුම් ගන්න